ඉතින් සහෝදර හිතවතුනි ඔන්න අදත් ඔයාලට බොහෝම වැදගත් වීඩියෝ එකකින් වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික් අලුත් දෙයක් දැනුවත් කරන්න හදනවා. ඉතින් ඔන්න ලංකාවේ ප්‍රථම වතාවට වෙල්ඩින් මැෂින් ගැන A to Z කියලා දෙන පළවෙනි YouTube නාලිකාව විදිහට තවත් වෙල්ඩින් මැෂින් මාෆියාවකින් බොරුවකින් වංචාවකින් ඔයාලා ගලව ගන්න ඔන්න අදත් ඕගොල්ලෝ වෙනුවෙන් සුපිරිම වීඩියෝ එකක්. ඉතින් ඔයාලට වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික් YouTube නාලිකාව මගින් මේ වෙනකොට වීඩියෝ 85කට අධික ප්‍රමාණයක් වෙල්ඩින් මැෂින් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කාරණා පිළිබඳව ඕගොල්ලෝ දැනුවත් කරලා තියෙනවා. ආක් මිග් ටික් ප්ලාස්මා කටර් ඇතුළු වෙල්ඩින් කර්මාන්තය තුළ තිබෙන සියලුම වෙල්ඩින් මැෂින් සම්බන්ධව. ඉතින් මේ අතර අපි ඕගොල්ලෝ කරන වැඩපිළිවෙල අනුව වෙල්ඩින් මැෂින් එකක් තෝරගන්න ආකාරය හොඳ වෙල්ඩින් මැෂින් මාදිලි ගැනත් දැනුවත් කරලා තියෙනවා. ඉතින් එතනදී ඕගොල්ලොන්ට විවිධ මිල ගණන් යටතේ වෙළඳපොලින් මෙන්න මේ වෙල්ඩින් ඉන්වර්ටර්ස් මිලදී ගන්න පුළුවන් වෙනවා. හැබැයි තව කෙනෙක් ඊට පැත්තේ පෙනුමට රැවටිලා ඔන්ලයින් වෙබ්සයිට් වල වෙන රටවල් වල බොහොම අඩු මුදලට විකුණන්න දාලා තියෙන වෙල්ඩින් මැෂින් අපේ රටට නැවත ඒගොල්ලෝ මිල ගෙවලා ගෙන්න ගන්නවා. ඉතින් මේ අද දැනුවත් කරන්නේ ඕගොල්ලොන්ට ආක් පෝස් සහ VRD කියන විශේෂාංග දෙක. මේ විශේෂාංග දෙකේ වැදගත්කමෙන් ඕගොල්ලොන්ට වැඩි විස්තර අවශ්‍ය නම් මගේ වීඩියෝ ලිස්ට් එක බලන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට වැඩි විස්තර වැදගත්කම දැනගන්න පුළුවන් වෙනවා. නමුත් අද මම ඕගොල්ලොන්ට සරලව මේ VRD සහ ආක් පෝස් කියන වංචාව මොකක්ද කියලා ඔන්න හඳුනලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඔයාගේ ඉස්සරහින් ඔය පේන්න තියෙන වෙල්ඩින් මැෂින් එක බලපුවාම ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා මෙතන තියෙන ඇම්පියර් කරන්ට් කන්ට්‍රෝල් එකට අමතරව තව කන්ට්‍රෝල් දෙකක් තියෙනවා. එකක් VRD on off switch එක, අනික ආක් පෝස් කන්ට්‍රෝල් knob එක. රයිට්, අද කතා කරන්නේ වෙල්ඩින් මැෂින් එකේ පෙනුමට විතරක් සම්බන්ධ කරලා තියෙන වංචාවක් විදිහට කිසිම සම්බන්ධතාවයක් නැති මෙන්න මේ කන්ට්‍රෝල් දෙකේ වංචාව ගැන. ඉතින් ඕගොල්ලොන්ට වෙල්ඩින් මැෂින් එකක් මිලදී ගන්නකොට මම හිතනවා මේ කරුණු ටිකත් බොහෝම වැදගත් වේවි කියලා. ඉතින් යාළුවනේ අදත් ඔන්න වීඩියෝ එකට යන්න කලින් අපි ඕගොල්ලොන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඕගොල්ලෝ තවමත් වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න, bell icon all කරලා තියාගන්න, යාළුවන්ට බලන්න share කරන්න. වෙල්ඩින් ලෝකේ මේ වගේ වීඩියෝ හැමදාමත් ඔයාට නරඹන්න පුළුවන් වෙනවා. right, අපි වැඩි වෙලා ගන්න නැතුව අපේ වීඩියෝ එකට යමු. right, මෙන්න මේ වෙල්ඩින් මැෂින් එකක් තෝරගැනීමේදී කෙනෙකුට අවශ්‍යතාවයක් එන්න පුළුවන් VRD කියන විශේෂාංගය අවශ්‍ය වෙල්ඩින් මැෂින් එකක්. මොකද්ද මේ VRD කියන්නේ? අපි මෙහෙම හිතමු. VRD කියලා කියන්නේ voltage reduction device. ඒ කියලා කියන්නේ වෝල්ටිතාවය අඩු කිරීමේ උපාංගය. right, මොකද්ද මේකෙන් වෙන්නේ? ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය වෙල්ඩින් මැෂින් එකක වෙල්ඩින් කරන්න නැති වෙලාවට, දැන් ඔයා හිතන්න ඔයා වෙල්ඩින් මැෂින් එක ඔන් කරලා තියෙන වෙලාවට මෙන්න මේ VRD කියන විශේෂාංගය නැති වෙල්ඩින් මැෂින් වල සාමාන්‍යයෙන් ඕපන් සර්කිට් වෝල්ටේජ් එක 60යි 80යි අතර මෙන්න මේ අවුට්පුට් ප්‍රොබ් වලින් නිතරම අවුට් වෙලා තියෙන. සාමාන්‍යයෙන් මේ දෙක යකඩයක ටච් වුණත් මෙතන ස්පාර්ක් වෙනවා. ඉතින් මෙන්න මේ VRD කියන විශේෂාංගයේ වෙල්ඩින් මැෂින් එකට ඇවිල්ලා තියෙනවා නම් මේ වෙල්ඩින් මැෂින් එකේ මේ VRD කියන ස්විච් එක ඔන් කළොත් එහෙම සාමාන්‍යයෙන් අර 60යි 80යි අතර තියෙන වෝල්ටිතාවය වෝල්ටේජ් 10ක් වෙනකල් විතර අඩු කරලා වෝල්ටේජ් එක low මට්ටමට මැෂින් එක ගෙනලා තියෙනවා. නමුත් ඕගොල්ලෝ මෙන්න මේ ප්‍රොබ් වලට ඉලෙක්ට්‍රෝඩ් සම්බන්ධ කරලා වෙල්ඩින් කරන වෙලාවට ඉලෙක්ට්‍රෝඩ් එක වර්ක් ප්ලේස් එකේ ටච් කරන වෙලාවට පමණක් වෙල්ඩින් මැෂින් එකේ ඩිවයිස් ඔන් වෙලා සාමාන්‍ය පරිදි ඕගොල්ලොන්ට වෙල්ඩින් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රමවේද ගොඩාක් ඉන්ඩස්ට්‍රියල් ටයිප් ලොකු කම්පැනි වල නිතරම ඉඩ පහඩු අඩු තැන් වල ඔය වගේ වෙල්ඩින් මැෂින් පාවිච්චි කරනවා. ඒක බොහෝම වැදගත් කාරණාවක් වෙල්ඩින් ක්‍රියාවලියේදී. ඉතින් ආක් පෝස් එක සම්බන්ධව තනි වීඩියෝ එකක් විදිහට මම කරලා තියෙනවා වීඩියෝ එකක්. ඕගොල්ලෝ බලන්න ආක් පෝස් එකේ ඇති වැදගත්කම. ඉතින් කෙනෙකුට වමනා වෙන්න පුළුවන් කරන්ට් කන්ට්‍රෝල් එකට අමතරව ආක් පෝස් කන්ට්‍රෝල් එකක්. ඉතින් මෙන්න මේ වෙල්ඩින් මැෂින් වල
මේ තියෙන වෙල්ඩින් මැෂින් වල ඔයාට පේනවා මේ මට අලුත් වැඩියාවට ආපු වෙල්ඩින් මැෂින් එක. මේ වෙල්ඩින් මැෂින් එකේ ඉන්න අපි චුට්ටක් එක ලං කරලාම ඔයාලට පෙන්නන්නම් පැහැදිලිව. VRD ස්විච් එක එලියෙන් තිබුණට බෝඩ් එකට කිසිම කනෙක්ෂන් එකක් නැහැ. තනි කර මේක වංචාවක් මිනිස්සු රවට්ටන වැඩක්. ඔයාලට පේනවා මේ බෝඩ් එක ගත්තොත් අනිත් කන්ට්‍රෝල් ටිකේ ක්ලිප් ටික සම්බන්ධ වෙලා තිබ්බට VRD කනෙක්ෂන් එකේ මොනවත් වයර් කනෙක්ෂන් එකක් කන්ට්‍රෝල් එකට ගිහිල්ලා නැහැ. දෙවනුව මේ බලන්න ආක් පෝස් එක. ආක් පෝස් එකත් ඒ හා සමානයි. මෙන්න මෙතන තියෙන පොට් එක එහෙම නැත්නම් කන්ට්‍රෝල් නොබ් එක තියෙනවා. නමුත් කනෙක්ෂන් මොනවත් මේ වෙල්ඩින් මැෂින් එකට ගිහිල්ලා නැහැ. ඉතින් මේක සාමාන්‍ය ඇම්පියර් 115ක විතර අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙල්ඩින් මැෂින් එකක් 2IGBT ආපු බොහොම බේසික් වෙල්ඩින් මැෂින් එකක්. නමුත් මේ වෙල්ඩින් මැෂින් එකේ ඇම්පියර් එකත් ඕගොල්ලන්ට පේනවා ඇම්පියර් 250ක් විදිහට මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එක ඕගොල්ලන්ට මෙහෙම ගේන්න හේතුව අපිට රිපෙයාර් එකට මැෂින් එකක් ආවොත් මොකක් හරි ඕගොල්ලෝ අමාරුවේ වැටෙන සිදුවීමක් වෙල්ඩින් මැෂින් එක තිබුණොත් එහෙම ඉතින් අපි අනිවාර්යෙන් ඕගොල්ලෝ දැනුවත් කරනවා. ඉතින් මේකේ දැන් මොකද්ද බ්‍රෑන්ඩ් එක මොකද්ද මාදිලිය කියලා අහන්න එපා. මේක මේ ලංකාවේ ගෙනල්ලා විකුණපු මැෂින් එකක් නෙමෙයි. ගොඩක් වෙලාවට සමහර වෙලාවල් වලට ඕගොල්ලෝ දන්නවා එක එක වෙබ්සයිට් වලට ගිහිල්ලා ඕගොල්ලෝ ඔන්ලයින් වෙල්ඩින් මැෂින් ගෙන්න ගන්නකොට නමක් ගමක් කිසිම දෙයක් නැතුව මෙන්න මේ විදිහට පේස් එකේ විතරක් මෙහෙම ඇම්පියර් එක සඳහන් කරලා මේ වගේ බොරු විස්තර ටිකක් සඳහන් කරලා බොහොම අඩු මුදලට මේ වගේ මිල දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් වෙල්ඩින් මැෂින් එක මිලදී ගන්නවා. නමුත් ඒකේ අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ වෙල්ඩින් මැෂින් එකක් මිලදී ගන්නවා නම් පළවෙනියෙන්ම කියන්න ඕනේ රූපෙට රැවටෙන්න එපා. හවුසින් සයිස් එකට රැවටෙන්න එපා. වෙල්ඩින් මැෂින් එකක් සම්බන්ධව දැනුමක් තියෙන පුද්ගලයෙකුගෙන් හෝ වගකීතු ආයතනයකින් ඔයාගේ අවශ්‍යතාවයට අනුව ඔයාගේ ජොබ් එකට අදාළව සුදුසුම වෙල්ඩින් මැෂින් එක තෝරගන්න. ඉතින් වෙල්ඩින් මැෂින් මිලදී ගන්නකොට ඕගොල්ලොන්ට විවිධ මිල ගණන් යටතේ වෙල්ඩින් මැෂින් අද වෙනකොට ලංකාවෙත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ අතර තියෙන හොඳම වෙල්ඩින් මැෂින් ගැන අපි හොඳට කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට මම කියන්නේ පළවෙනි එක ඕගොල්ලෝ දැනුවත් කිරීමක් විදිහට ඔන්ලයින් වෙබ්සයිට් වල තියෙන කිසිම නමක් ගමක් සඳහන් කරලා නැති මේ වගේ නිකම් පේජ් එකේ විතරක් මෙහෙම සඳහනක් කරලා තියෙන වෙල්ඩින් මැෂින් මිලදී ගන්න එපා. ඒකට හේතුව තමයි මේ වෙල්ඩින් මැෂින් වල කිසිම ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵලයක් ඇත්තේ නැහැ. ඕගොල්ලෝ තනි කර රැවටීමකට අපරාධය ඕගොල්ලොන්ගේ වියදම් කරන මුදල. ඉතින් දැන් මෙහෙම සාමාන්‍ය ඇම්පියර් 250ක් වගේ වෙල්ඩින් මැෂින් එකක් වෙනකොට අනිවාර්යෙන් මේකේ 10 කූරත් හොඳට පත්තු කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඔයාලට පේනවා මේ වෙල්ඩින් මැෂින් එක ගත්තාම මේකේ 10 කූරක් පත්තු කරන්න තරම් මේකේ බෝඩ් එකේ කිසි ක්වොලිටි එකක් නැහැ. මේ වෙල්ඩින් අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර් එක ඇම්පියර් 115කට වගේ ඩිසයින් කරපු ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන්නේ 2IGBT ඇවිල්ලා. ඉතින් ඕගොල්ලෝ වෙල්ඩින් මැෂින් එකක් මිලදී ගන්නවා නම් මම කලින් සඳහන් කළා වගේ හොඳට විස්තර හොයලා බලලා සුදුසු වෙල්ඩින් මැෂින් එකක් මිලදී ගන්න. අපේ වීඩියෝ ලිස්ට් එකේ ඕගොල්ලන්ට ඕන තරම් හොඳ වෙල්ඩින් මැෂින් ගැන සඳහන් කරලා තියෙනවා. ජොබ් එකට අදාළව ඒ වෙල්ඩින් මැෂින් එක තෝරගන්න. ඉතින් අද මේ වීඩියෝ එක ඕගොල්ලන්ට මේ වැස්ස හින් ඉතින් විවිධ සද්ද බද්ද එන්න පුළුවන්. මගේ වැඩපළ තියෙනෙත් පාරයිනේ වාහනවල සද්ද බද්ද. ඉතින් ඒවා කිසිම දෙයක් ගණන් ගන්න එපා. වැඩ කරන ගමන්ම තමයි ඕගොල්ලන්ට මේ සනිකව මේ දැනුවත් කිරීම කරන්නේ. ඉතින් වෙල්ඩින් ශේෂ්ත්‍රයේ වෙල්ඩින් මැෂින් සම්බන්ධව තවත් ඕගොල්ලන්ට වටිනා කියන වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඕගොල්ලෝ හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන්ුත් අපි ඕගොල්ලොන්ගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. ඕගොල්ලෝ තවමත් වෙල්ඩොක් ඉලෙක්ට්‍රොනික YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon all කරලා තියාගන්න, යාළුවන්ට බලන්න share කරන්න. හැමදාමත් මේ වගේ වීඩියෝ ආට නරඹන්න පුළුවන්. right ජය වේවා.